ජේසුපීඨයි. අද චතාරික සමයේ 5 වන බ්‍රහස්පතින්දා. ප්‍රේමන්ත සහෝදර සහෝදරනි, අද සුදුසු විශේෂය තුල උන්වහන්සේ පටන් ගත්තිම අපිට කියන දේ තමයි යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම් ඔහු කිසි කලක මරණය නොදකින්නේයයි කියන අන්නේ වාක්‍යය. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේ අපගේ මේ ජීවිත කාලය තුල අපිට ආරාධනා කරන්නේ උන්වහන්සේගේ ධර්මය පිළිපදින්නට. උන්වහන්සේගේ ධර්මය අපි හරියාකාරව පිළිපදිනවා නම් අපිට පුළුවන් වෙනවා අපගේ ජීවිත උන්වහන්සේගේ වරප්‍රසාදය තුල හැඩගස්වා ගන්නට. අපගේ ජීවිතවල මේ පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවය තුල අපි කරන්නා වූ වැරදි වලට අපගෙන් සිදුවෙනා වූ පෞකාරකම් වලට එහෙම නැත්නම් අඩුපාඩු වලට අපිට උන්වහන්සේගේ ධර්මයේ තුල ඉඳිමින් අපිට පිළිතුරු හොයන්නට පුළුවන් නම් අන්න ඒ තමයි ජේසුස් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි උන්වහන්සේ කියපු විදියට අපගේ මේ ලෝකයේ තුල ජීවත් වෙනවා නම් අපිට පුළුවන් වෙනවා මෙන්න මේ සදාතන ජීවනය ලබා ගන්නට. එතකොට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕන උන්වහන්සේගේ ධර්මය තුල ජීවත් වෙන්නට. නමුත් අපිට සමහර වෙලාවට අපි අතින් ඒවා අතපසු වෙන්නට පුළුවන්. නමුත් අපිගේ ඒ අතපසු වීම තුල අපිට පුළුවන් නම් නැවතත් ජේසුස් වහන්සේ වෙත හැරී ඇවිල්ලා උන්වහන්සේගේ ඒ ධර්මයේ තුල ඉඳිමින් උන්වහන්සේට කියන්නට කන්නලව් කරන්නට අපගේ ජීවිතවල තියෙන ප්‍රශ්න කරදරවලට උන්වහන්සේගේ වරම ලබා ගන්නට. එතකොට අපිට පුළුවන් වෙනවා ජේසුස් වහන්සේගේ වරම තුල අපගේ ජීවිත උන්වහන්සේගේ ධර්මයේ අනුව හැඩගස්වා ගන්නට. එතකොට අපිට පුළුවන් වෙනවා මේ සමාජය අනිත් අයට වගේම අපිට ජීවත් වෙන්නට ඊටාත්ම ලස්සන තැනක් බවට පත් කර ගන්නට. අන්න ඒ තුල අපි ස්වාමීන් වහන්සේගෙන් අද දවසේදී උන්වහන්සේගේ ධර්මයේ තුල ජීවත් වෙන්නට අවශ්‍ය කරන වරම් ඉල්ලමින් අපි යාඥා කරමු. ජේසුස් පිටයි. Radio Veritas Asia Sinhala Service.